Hello යාළුවනේ. ඔන්න ඉතින් ලංකාවට ගිහලා ආවට පස්සේ සතියකින් විතර අද තමයි අපි එළියට යන්නේ. අද අඟහරුවාදා දවසක්. අද ඉතින් ලංකාවේ ඔෆ් ඩේ එකක්. ඉතින් අපි බබාලා දෙන්නයි අද ටිකක් දවසත් හොඳයි. බබාලා දෙන්නත් එක්ක පොඩක් පාර්කකට යන්න හැදුවේ. සානුනම් ඉතින් දැම්මම එළියට බහැලා එයා යන්න රෙඩි වෙලා ඉන්නේ. පේනවනේ. අද හරි ලස්සනයි. අම්මා. අව වැටලා තිබුණා. අම්මා. චුට්ටක් අවුව නෑ. අම්මා. yes yes. අම්මා. අයි. අම්මා මෙතන. හා. ඒකේ පාපුතේ මල්ලිගේ ගේනවල මෙටියෝ. අපි රෙඩි. පිටේත් රෙඩි වෙලා ඉන්නේ යන්න. ඔව්. අන්න අරයා දැම්ම පටන්ගෙන බයිසිකල් පදින්න. එහෙනම් අපි යමු. අපි පයින් තමයි යන්නේ. පොඩි දුරයි පාක් එකට. දෙම යනවා කියලා හිතුවට ඉතින් ඇත්තටම යද්දි හවස් වුණා. සාරු යන්නේ ඉස්සරහින් මේ පැත්තට පුතේ. හරි ලස්සනයි. අට අවුවසරයි නේ පුතේ. සිතු බෝලට අවුවසරයි මුන්ට වැටෙනවා. පාක් එකට යනවා කියලා ආවට ඉතින් පාක් එක යන අතරතුරේ දිගටම ඉතින් යන සෙල්ලම් තමයි. ඒ තාත්ති දුවයි. සානුට ඉතින් මාස 3ක් විතර කාලයක් ලංකාවේ අපි හිටිය නිසා ඉතින් ටිකක් මෙහෙ මිස් වුණා. හැබැයි ඒ කාල සීමාව හොඳයි. මොකද මෙහෙ වින්ටර් එකේ තමයි අපි ලංකාවේ හිටියේ. වින්ටර් එකේ තින් කොහොමත් සීතලත් එක්ක නිසා වැඩි එළියට එන්න වෙන්නේ නැති නිසා ලංකාවට ගියා. ඒ වින්ටර් එක මිස් වෙලා ඒක ඇත්තට ලොකු දෙයක් වුණා. බීස්ලා ඉන්නවද? බී කෙනෙක් ඉන්නවද? අල්ලන්න එපා. අපි යමු දැන්. දැන් මහන්සි නෑනේ. මල්ලි සින්දුවක් කියාගෙන ඉන්නවනේ. මේ පාර වල වැටලා තියෙන මල් ලංකාවේ. ඔව් මේ පාර අතර තියෙන මල්. මේවා හරි සමයක වැදෙද්දි ඉතින් එයාලා පිපෙනවා ලස්සනට. ලංකාවේ නම් මේවා ග්‍රාස් කටින් කරනවා. නමුත් මේ ඉබේ වැවිලා. එතකොට දැන් මේ වගේ එකක් මේ වගේව ලංකාවේ හදන්න කොයිතරම් try එකක් දෙනවද? අනිවාර්යයෙන්. දැන් මේවා පෝච්චි වල ඔක්කොම මහන්සියක් දරනනේ. දැන් මේවා ඉබේ වැවිච්ච දේවල් මේ කැලෑවේ පාරයින් හැවිච්ච දේවල් මේවා ග්‍රාස් කටින් කරනවා. මේ තනකොළ කපනකොට මේව ඔක්කොම අයින් වෙනවා. දැන් මේවා කාල් මාසයකට වතාවක් දෙකකට වතාවක් මේ තනකොළ කපනවා. එතකොට මේ මල් නැති වෙනවා. ඒක තමයි. අපි ලංකාවේ නම් කොයිතරම් try එකක් දෙන්න ඕනද මේ ටික මේ වගේ මලක් හදන්න. එයාගේ ස්ටෝරේජ් එක.
Okay, okay, we come. I will help. You come. Hening yang ada Allah kan? Okay. අපි පාක් එකට ආවා. පාක් එකක් ඉතින්. Okay, okay. මගේ උඩවයිගේ. දැන් පුතේ පදින්න අමාරුයි. රාස්නේ. This way. ගස් කලින් තාම සමයකට කොළ හැලිච්ච තාම තියෙනවා. ඒවත් දැන් දරු ලාගෙන ඉන්නේ. මේ වල මේ ලස්ම ගහ ලස්සට මල් හැදිලා. සමයක හරි ලස්සනයි හැම ගහකම වගේ මෙහි ගොඩක් ඉතින් මල් හැදෙනවා. මේ ලස්සනයි. අද රස්නෙත් දවසක් නිසා ඉතින් දැන් ඔන්න හැම මේ ප්ලේ ඒරියා එකකම ළමයි ගොඩක් ඉන්නවා. මොකද මේ කාලේ හැමෝම ඉතින් එළියට එනවා ළමයි සෙල්ලම් කරන්න. මොකද මේ දවස් ටිකේ කොහොමද අපේ ඊස්ටර් වැකේෂන් එක. ඒතර 2 weeks වගේ නිවාඩුයි අපිට ස්කූල්. ඉතින් මේ හැමෝම අරන් එනවා මේ ළමයි ඉතින් ගිය ඇතුළේ සියාගෙන අමාරුයිනේ. ඉස්කෝලේ යන්නෙත් නැති නිසා. ඉතින් හැමෝම අරන් එනවා මේ පාක් එකට සෙල්ලම් කරන්න ඉතින් ළමයිට. ලංකාව වගේ නෙමෙයි ඉතින් මෙහි ගෙවල් ගොඩක් ගෙවල් වල ඊට කඩ අඩුයි. ඉතින් ගේ ඇතුළේනේ ගොඩක් ලාට මිතුර ගොඩක් අඩුයිනේ. ඉතින් පාක් වල තමයි හැමෝම එන්නේ. මේ ලස්සන ඩොගි කෙනෙක් ඉන්න. එහෙනම් සරයි වගේ ගැට ගහලා තියලා ඉන්නේ නෑ සරත් නෑ. තව දැන් සනු බලලා මොකද කරන්න කියලා. Keep it side Sanu. Keep your bicycle side. Keep it there. පුතාගේ හැට් එක අමාරුද ගලවන්න දැන් මේ? තස්නේ නේද? සීතල නෑනේ. Ritin inno. Ritin tas doi matai ne putte. Doi matai ammata. Jacket එක කරා. Thank you. Bye bye.
No, it's wrong side. වැටලා පුතේ. Yeah, correct side. Okay. Cool? Yeah, it's cool. එයා හැමදාමත් වගේ ස්ලයිඩ්ස් වලට තමයි කැමතිම. swings and slides. ඔය තමයි කැමති මෙති. Okay. අපි යන්නේ හැදුවේ පැයක් දෙකක් විතර හිටියා. පැය දෙකක් හවස් වෙලත් එක්ක නිසා සීතලත් වී ගෙනෙනවා. ඉතින් අපි ආයෙ යනවා. අපි සුපර් මාකට් එකට යන්නත් ඕනි චුට්ටක්. බඩු ගාගයක් ගන්නත් තියෙනවා. අර තාත්තා නේ මූණ වහගත්තද ඔයා? Aki යනවා. ඉතින් සුපර් මාකට් එකට ගිහලා බොඩ් ටිකකුත් අරගෙන රැට කන්නත් මොනවා හරි අද අරගන්න ඕනේ. අරගෙන කඩේ. අද යන්න යන්නේ. සනුට නම් ඉතින් කොච්චර සෙල්ලම් කරත් ඇති වෙන්නේ නැහැ. Hello. Sanu. Slides? Oh, not today. Again tomorrow. Another day we can go. Not now. අපි යන ගමම සුපර් මාකට් එකකට ආවා. බඩු ටිකක් තිබුණා ගන්න. ස්ට්‍රේට් ඉන්න නින්ද ගියා. යාට නිදිමතයි. සනුව තමයි ඉතින් කන්ට්‍රෝල් කරන්න අමාරු කෙනා. බබාගෙට කෑම එකක් ගන්න ඕනේ.
බබාලට පැම්පස් ගන්න අවශ්‍යතාවය තිබුණා. මෙතන පැම්පස් තියෙනවා. පැම්පස් 84ක්ම 4.95යි. සාමාන්‍යයෙන් ඉතින් රුපියල් 2000ක් වගේ වෙන්නේ. පැම්පස් 84ක්ම. මට හිතෙනවා ලංකාවට වඩා ලාභයි කියලා. මොකද ලංකාවේ කියලා පාවිච්චි කරද්දී මීට වඩා ලොකු ගාණක් ගියා පැම්පස් වලට. නැපිස් මේකේ තියෙන 84ක්ම. නැපිස් 84ම තමයි 4.99. Wow. Yeah. Ini pen. Meeting ya ada tak? Muka tu ne. Ai fresh ne. Kami yang nak. Bye Tesco. Tesco extra. Sanu, istirahat balanya putih. Oh. No. ඉතින් අපි මේ ටෙස්කෝ ගිහිල්ලා අද ගෙදර යන ගම සල්ලෙත් බයිසිකලේ පදගෙන යනවා. රිතන තාත්තේ කියනවා. ඉතින් දැන් වෙලාව 7 විතර වෙලා ඒ වුණාට දැන් සම නිසා තාම හොඳට එළියයි. ඉතින් මේ සමයක ඉතින් ගොඩක් හොඳක් තියෙන ගොඩ වෙලාවක ඉතින් එළිය තියෙන නිසා අපිට වැඩ කරගන්න පුළුවන්. පිංච වගේ නෙමෙයි ඉතින් අද vlog එක මම හිනා මෙතනින් නතර කරනවා. ආයෙ නැවතත් අලුත් vlog එකකින් හම්බ වෙමු. එහෙනම් එතකන් මගේ වීඩියෝස් බලන යාළුවෝ හැමෝටම thank you. අලුත් බලනවා නම් subscribe කරලා like කරලා අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් ඉතින් ආයෙ දවසක අලුත් වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. අදට මම නතර වෙනවා එහෙනම්. එහෙනම් හැමෝටම උත්සන්නයි. Bye. Bye bye.